කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේදී මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධව ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කිරීම ඉහළ තැනකින් බලපෑම් තිබුණේද යන්න දැන ගැනීමට අවශ්‍ය වන බවත් මේ වන විට ස්ථාන ගණනාවක මෙම මාර්ගෝපදේශ පැහැර හැර ඇති බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් වන බවය. මේ හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා පැවසුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය. පළාත් පාලන ආයතන සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවක සභාපති සහ උපසභාපති තේරීමේදී මාර්ගෝපදේශ පිළිබඳ පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා පැවසුවේ මෙම කාර්ය නියමිත ආකාරයට ක්‍රියාත්මක වූ අවස්ථාවල සමගි ජන බලවේගයට හා විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වූ බවය. ඒ දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මේ සඳහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.